මුලින්ම හිතගේ ඇස් දෙකටද හිනහවලද? හිනව හරිම ලස්සනයි නේද යා? ලස්සනයි. දැන් අද මනාලියක් විදිහට මුලින්ම අද යාව දැක්කම කොහොමද ඔයාලට දැනුනේ? යා හදක් වගේ ඇඩයි අද මුලින්ම යා මනාලියක් විදිහට දකින්නේ. ඒක හිතා ගන්න බෑ. 아무තු හැකියම. 아무තු ෆීලිං එකක් නේද? රයිට්. දැන් අවුරුද්දක වගේ ලස්සන ආදර කතාවක් අද ජීවිතේ ලස්සනම දවස. ගැහන් ළමෙක් ප්‍රාර්ථනා කරන ලස්සනම දවස. අද ඔයාගේ හදවතේ ගොඩක් දේවල් ඇති කියන්න. අද ඔයාට කොහොමද දැනෙන්නේ? දැන් මේ අවුරුදු 30ම ඔයා එයාට ආදරය කරනවානේ. ඔයා එයාගේ දැකපු ලස්සනම ආදරණීයම ගතිගුණය මොකක්ද? ඔයා ගොඩක්ම ආදරය කරන්නේ. හරිම කරුණාවයි, හරිම ආදරණීයයි. ඔය දෙක තමයි. හරිම කරුණාවන්තයි, හරිම ආදරණීයයි. මම මේ ප්‍රශ්නේ ඔයාගෙන් අහුවා. ඔයා එයාගේ දැකපු ලස්සනම ආදරණීයම ගතිගුණය මොකක්ද? එහෙම තමයි ඉන්න ඕනේ නේද? හැමතිස්සෙම hina වෙලා චොලි ඉන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ විඳින්න පුළුවන්, රයිට්? මේ ලස්සන සර්ප්‍රයිස් එක රෙඩි කරනවා වගේ ආදරණීය මස්සිනා. එයා ඔයාලට ගොඩක් ආදරේ. එයා ගැන වචනකින් කියන්න පුළුවන්ද ඔයාලට? කොහොමද මම මේ වචන වලට පෙරලන්නේ? හිතා ගන්න බැරි වුණා ඒ දේ උන දේ ආදරේ ඉතින් එදත් ආදරේ අදත් ආදරේ ඉස්සරහටත් ආදරේ. එහෙම තමයි. ඒ කියන්නේ එක කුසෙට උගන්නත් හරියට සහෝදරයෝ වගේමයි. ඔව් ඒ වගේ. අද කරමු යාගේ අද්දේ මාතේ. මොකද මේ අවුරුද්දක ලස්සන ආදර කතාව. අද ඉඳන් සංසාරයක් දුර යන්න තියෙනවා. ඒ නිසා ඔයාගේ ආදරේ මස්සිනා රික්වෙස්ට් කළා මේ සෝං එකේ කොටසක් කර කියන්න කියලා. ජීවන මං පෙත මලින් සදී ගිය යුගයක නොආප හමුවේ කටු කොහලින් පිරි කලල් විහිමා තනුවේ හමුවේ වින්මතු මං පෙත මලින් සදන් නෙමි ලක්වුල් සෝගෙන්නේ සිලසේ පමණක් නොමේ සංසාරේ දිනමතු එම සංසාරේ සැරටින් නැති යන්න පුරා සංසාරේ අපි සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. සංසාරෙන් සමුගන්නා දවස් දෙකම ඒ ගමන ඔයාලා දෙන්නට එකටම යන්න ලැබේවා. right.